Hi guys, welcome back to my YouTube channel. Life with Baby Mill YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අදත් ආවා ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් අරගෙන. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුංචි පැටවුන්ට බඩ වේලපුවාම කියන්න හොර වුණාම අපිට ගෙදර ඉඳලා කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක ගැන. හැමදාම වගේ මම අදත් ආදරෙන් මතක් කරනවා මම මේ සඳහා සුසුකම්ලත් වෛද්‍යවරියක්වත් හෙදියක්වත් ඒහා සම්බන්ධ සුසුකම්ලත් කෙනෙක් නෙවෙයි. මම මේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මගේ පුංචි පුතු පැටියට පුංචි කාලේ කිරිබොන කාලේ එකක් කියන්න නැති වුණාම එයාට සොලිඩ්ස් පටන් ගත්තට පස්සේ එයා කෑම කනකොට එයාට එකක් කියන්නේ නැති වුණාම එයාගේ බඩ වේලපුවාම මම කරපු දේවල් සහ මට ප්‍රතිඵල ලැබුණු දේවල් ගැන තමයි මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම මුලින්ම කතා කරන්නම් අපේ පුංචි පුතා ඉපදුන්න දවසේ ඉඳලා මාස 6ක් යනකම් කිරි විතරක්ම බොන කාලේ මෙයාට මේ කක් කියන එක හොර වුණාම එයාගේ බඩ වේලලා බඩ පුරෝදාලා එයා අපහසුයෙන් ඉන්න වෙලාවට මම මොන වගේ දේවල්ද කරේ මේ වගේ දේවල් වලින් මට මොන වගේ ප්‍රතිඵලද ලැබුණේ කියන එක ගැන. ඉතින් අංක 1ට දැන් මේ පුංචි පැටවෝ කිරි බොන කාලේ මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ ගොඩාක්ම අපි කන කෑම බීම මේ දරුවන්ට බලපාන නිසා. ඉතින් අපි කන කෑම බීම ගැන අපි ගොඩාක්ම සැලකිලිමත් වෙන්න ඕන කාලයක් තමයි මේ මුල් මාස 6 කියලා කියන්නේ. පළවෙනිම දේ තමයි කිරි දෙනකොට අපි බබාලට කිරි දෙන කාලේ බබාලා කිරි වලින්ම බබාලා මව් කිරි වලින්ම පෝෂණය වෙන මේ මුල් මාස 6 තුල අම්මල වශයෙන් අපි හොඳට වතුර බොන්න ඕනේ. මොකද බබාලට වතුර යන්නේ අපේ බොන වතුර ප්‍රමාණය අපි දෙන කිරි වලින් හැමදේම ඒගොල්ලන්ට යන්නේ. ඉතින් ඒ නිසා අපි වැඩිපුරම වතුර බොන්න ඕනේ. ඒ නිසා අංක 1ට ඔයාලා ඒ වගේ කාලයක් නම් හොඳට වතුර බොන්න. ඔයාලා සාමාන්‍යයෙන් ලීටර් 2ක් නම් බොන්න. ඒ කාලේට ලීටර් 3ක් බොන්න. ඔයාලා ලීටර් 3ක් නම් බොන්න. ඒ කාලේට ලීටර් 4ක් කරන්න. ඒ විදිහට තමන්ගේ දරුවා වෙනුවෙන් ඉතින් වතුර ටිකක් වැඩිපුර බොන්න. වතුර ටිකක් වැඩිපුර බොන්න අපහසු අම්මා කෙනෙක් ඉන්නවා නම් තැම්පිලි කුරුම්බා දොඩම් ගෙඩියක් එන්නේ මේ වගේ දේවල් එකතු කරගන්න බලන්න. දියර ප්‍රමාණය සම්පූර්ණ කරගන්න. ඒත් එකම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ආහාර විදිහට කතුරු මුරුංගා ඒත් එකම තමයි සීතල ආහාර තියෙන සවුකැඳ ඒ වගේ දේවලුත් ආහාරයට එකතු කරගන්න ගමන්ම දෙල් ඉස්සු දැල්ලෝ කකුලුව වගේ උෂ්ණාධික ආහාර පාන වලින් පොඩ්ඩක් වැළකීලා පොඩ්ඩක් සීතල ආහාර පාන වලට යන්න මේ දවස් ටිකේ පුංචි පැටියගේ මේ අපහසුයෙන් එයාව මුදව ගන්න ඕනේ නිසා. ඒත් එකම තමයි ඔයගොල්ලන්ට ගස් ලැබු කන්න පුළුවන්. කෙසෙල් කන්න පුළුවන්. කෙසෙල් කිව්වහම ඇඹුල් කෙසෙල්. ඇඹුල් කෙසෙල් තමයි වඩාම හොඳ. කොලිකුටු වගේ නම් කන්න එපා. ඒකට තවත් බඩ වේලනවා. ඇඹුල් කෙසෙල් කන්න. ඒත් එකම ප්ලම්ස් කියලා හඳුන්වන්නේ අර සුපර් මාකට්ස් වල වගේ ගන්න තියෙන්නේ ප්ලම්ස් ගෙඩි. අන්නේ ප්ලම්ස් හොඳයි. ඒත් එකම තමයි පෙයාස ආහාරයට එකතු කරගන්න එක හොඳයි. අලිකෙට පෙර ආහාරයට එකතු කරගන්න එක හොඳයි. ඒත් එකම තමයි ඔයගොල්ලන්ට යෝගට් මීකිරි ඒ වගේ සීතල පොඩි ආහාරات ඔයගොල්ලන්ගේ ආහාර වලට එකතු කරගන්න පුළුවන්. වියලි මිදි කියන්නේත් හොඳ දෙයක්. ආහාර වේලවල වලට වියලි මිදි ටිකක් එකතු කරගන්න. ටිකක් නිකන් ඉන්න ගමන් වියලි මිදි ටිකක් කන්න. ඉතින් මේකත් හොඳයි බබාලගේ මේ බඩ වේලන එක. කිරි දෙන කාලෙට අපි කරන දෙයක් තමයි මේ කිරි වැඩිපුර එනවා කියලා අපි මේ උණුසුම් දේවල් වැඩිපුර බොන්න පෙළඹ වෙනවනේ. ඉතින් මේ උණුසුම් දේවල් වැඩිපුර බොනකොට තේ, කෝපි, ගොඩක් වෙලාවට ප්ලේන් කොෆි එහෙම බොන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් එහෙමනම් මේ කාලෙට පොඩ්ඩක් මේ ප්ලේන් කොෆි, ප්ලේන් ටී බොන එක අඩු කරන්න. කොහොමදවත් කෝපි නම් බොන්න එපා. කිරි ටිකක් දාලා තේ එකක් දවසට එකවරක් හෝ දෙවරක් වන්න. ඊට අමතරව කෝපි ගන්න එපා. ඒත් එකම තමයි ඔය චොකලට් ගන්න හරිම කැමති කෙනෙක් නම් මේ කාලෙට පොඩ්ඩක් චොකලට් කන්නේ නැතුව ඉන්න. කැෆේන් අඩංගු ආහාර වලටත් ගොඩක් මේ බඩ වේලනවා. ඉතින් බබාලට මේක බලපානවා ගොඩක්. ඒ නිසා කැෆේන් අඩංගු ආහාරත් ගොඩාක් දුරට අඩු කරන්න බලන්න. ඔයගොල්ලෝගේ ආහාර වේලට ඔයාලට පුළුවන් වට්ටක්ක වගේ එළවලු වගේම පලා මැල්ලුම් වර්ගත් වැඩිපුර එකතු කරගන්න. ඉපදුණු දවස් ඉඳලා මාස 3 වෙනකන් බබාට පැය දෙකෙන් දෙකටත් ඊට පස්සේ මාස 3 ඉඳලා මාස 6 වෙනකන් බබාට පැය 3න් 3ටත් නේ මව් කිරි දුන්නේ. ඉතින් ඒ වුණාට මම මේ වගේ දෙයක් සිද්ධ වුණ කාලෙක අර පුංචි පැටව හරි ආසයි නේද නිදා ගන්න වෙලාවකට පොඩ්ඩක් මේ කිරි බිබී ඉන්න. ඉතින් මම සමහර වෙලාවට කරනවා දැන් මේ වගේ කාලෙකට ටිකක් මෙයාට වැඩිපුර කිරි දෙන්න ඕන හින්දා මෙයා මේ නිදා ගන්න වෙලාවට මම මේ පැය කාලයකට විනාඩි 20කට වඩා වැඩි වෙලාවක් ඉතින් පැයක් විතර මෙයාට මේක උරන්න දෙනවා. ඉතින්
හිතුවා එතකොට මම හිතනවා ඉතින් ටිකක් මෙයාට වැඩිපුර කිරි යනවා ඇති වැඩිපුර වතුර යනවා ඇති ඉතින් මෙයාගේ බඩ ටිකක් බුරුල් වෙලා යයි කියලා මේකෙනුත්. ඉතින් ඒත් එක්කම තමයි තව අපිට පුළුවන් ව්‍යායාම කරන්න. ඉතින් මම මේ වීඩියෝ එකේ අන්තිමට ගෙනියන්නම් ඒ ටික. සොලිඩ්ස් පටන් ගත්තට පස්සේ අපිට කරන්න පුළුවන් දේවල් ටිකකුත් කතා කරලාම ඉතින් මම අපි යන් අන්තිමටම මේ බබාලට මේ කරන්න පුළුවන් ව්‍යායාම මොනවාද කියන එක ගැන මේ බබාගේ බඩ වේලන එක සම්බන්ධයි. බබාලට මේ කෑම පටන් ගත්ත මුල් කාලේ නම් ඉතින් පොඩ්ඩක් මේගොල්ලන්ගේ මේ බඩ වෙල්ලන ප්‍රවණතාවයක් වැඩි වෙනවා. මොකද මව් කිරි බීලා පුරුදු බබාලට එකපාරටම මේ බෙරි බත ඇඟට වැටෙනකොට මම හිතන්නේ ඒගොල්ලන්ට එක ලොකු වෙනසක්. ඉතින් යාගේලාගේ ක්‍රියාවලිය ලොකු වෙනසක් සිද්ධ වෙන නිසාත් මේ දේවල් සිද්ධ වෙනවා ඇති. ඉතින් මම නම් කරේ මගේ පුංචි පැටියට දැන් මුල් දවස් 3 නම් අපිට වෙන මුකුත්ම දෙන්න බැහැනේ. ඉතින් මම ටක් ගාලා බත් දුන්න ගමන් මම හොඳට කිරි දෙනවා මෙයාට. මව් කිරි මිශ්‍ර කරලම තමයි මම මෙයාට බත් කැව්වෙත් මුල් දවස් 3. ඉතින් ඊට පස්සේ ඉක්මනින්ම මම මෙයාට පළතුරු හඳුන්වලා දීලා ඉතින් ඊට පස්සේ යාගේ බඩ වේලන්නේ නැති වෙන්න මම එයාට හැම කෑම වේලකටම පස්සේ එයාට පළතුරු දුන්නා. ඉතින් මම මුල් කාලේ අපි කෑම වේල 2ක් සහ 3ක් ඒ විදිහටනේ දෙන්නේ. ඉතින් මේ හැම කෑම වේලකටම මම පළතුරක් එකතු කරගන්න අමතක කළේ නැහැ. ඉතින් මම ගොඩාක් වෙලාවට මගේ බබාට එකතු කරගත්තේ ගස් ලැබු, අලිගැට පෙර සහ පෙයාස් කියන පළතුරු තුන. මගේ පුංචි පැටියා ගොඩාක්ම පෙයාස් කන්න ආසයි. ඉතින් අමල බලන්න ඉතින් කොහොමද බබාලා පෙයාස් කන්නේ කියලා මම එයාට පෙයාස් හොඳටම ස්ටීම් කරලා ඒක හොඳට පොඩි කරලා ඒක අර ඒගොල්ලන්ගේ අර බත් ගාන තියෙනවනේ අර පුංචි දැලක් ඒකෙන් හොඳට මත් ගාලා ඒකෙන් අර යටින් එන ප්‍රමාණය තමයි යාට කැවුවේ. මගේ බබා නම් පුංචි කාලේ පෙයාස් කන්න හරීම ආසයි. ඉතින් මේ පෙයාස් කියන එකත් හරීම හොඳයි මේ බබාලගේ බඩ වේලන එකට. ඉතින් ඒ නිසා ඒ පළතුරු තුන තමයි මම ගොඩාක්ම පොඩි කාලේ ඉඳලම දුන්නේ සහ මෙයා ආසාවෙන් කෑවේ. මගේ බබා මුල් කාලේ පොඩ්ඩක් කෙසෙල් කන්න එක නම් අදිමදි කරපු බබෙක්. ඉතින් දැන් නම් එයා කනවා. ඉතින් මේ කාලේ නම් පොඩ්ඩක් කෙසෙල් කන්න එක අදිමදි කරා. ඉතින් ඒත් එක්කම තමයි කෑම වේලට මම නිතරම එයාට කෑම වේලට පොල් කිරි හඳුන්වලා දුන්නාට පස්සේ කෑම වේලට පොල් කිරි එකතු කරගත්තා. ඒත් එක්කම තමයි යාගේ කෑම වේලට මැල්ලුන් හඳුන්වලා දුන්න දවසේ ඉඳලම යාගේ කෑම වේලට මම මැල්ලුන් එකතු කරගන්න අමතක කළේ නැහැ. මොකද මේ දේවල් වලින් ඒගොල්ලන්ගේ බඩ වේලන එක අඩු කරගන්න පුළුවන්කම තියෙන නිසා. ඉතින් පුංචි පැටවට මුල් කාලේ තියෙන අපි වතුර දෙන්නේ නැහැනේ මාස 9ක් විතර කිට්ටු වෙනකන්. ඉතින් ඒ නිසා ඒ කාලේ හොඳට මව් කිරි ලබා දෙන්න මේගොල්ලන්ට කෑම ලබා දුන්නට පස්සේ ඒකෙන් තමයි මේගොල්ලන්ගේ මේ බඩ වේලන එක අපිට ටිකක් අඩු කරගන්න පුළුවන්. ඒත් එක්කම තමයි බබාලට වතුර පටන් ගත්තට පස්සෙත් මගේ බබා නම් වතුර බිව්වේ නැහැ අවුරුද්දක් කිට්ටු වෙනකන්. ඉතින් ඒ නිසා මම යාට මිදි, දේලුන්, දෝටන් වගේ දේවල් වල යුෂ අරන් පුළුවන් තරම් යුෂ ටික ටික මෙයාට පොවා ගත්තා. ඒත් එක්කම ඊට අමතරව ඉතින් යාට සුපුරුදු විදිහට මම මව් කිරි ලබා දුන්නා. ඉතින් කෑම පටන් අරගෙන තියෙන බබෙක්ට නම් තව ඔයගොල්ලන්ට කරන්න පුළුවන් දෙයක් තමයි වියලි මිදි ටිකක් රැට දාන්න උණු වතුරකට උණු වතුර දාලා වියලි මිදි ටිකක් රැට පෙඟෙන්න තියලා උදේට මේක බබාට දෙන්න. ඉතින් ඔයගොල්ලෝ ආහාර වේල් සකස් කරගන්නකොට ඒ ආහාර වේල් වලට පුළුවන් නම් මේ වියලි මිදි ටිකක් එකතු කරගන්න බලන්න. ඉතින් එතකොටත් වියලි මිදි වලින් මේ බබාලට මේකට පහසුවක් ලැබෙනවා. ඔය කුරක්කන්, කෝලි කොටු වගේ දේවල් ආහාර වේල් වලට එකතු කරගන්න නැතුව ඉන්නත් මතක තියාගන්න ඕනේ. මොකද අපි මේ දේවල් කොච්චර දේවල් කරත් වැඩන්නේ නැහැ. අපි තව දුරටත් ආහාර වේල් වලට එකතු කරගන්නවා නම් මේ බඩ වේලන ආහාර වේල් වලට එකතු කරගන්නවා නම් මේගොල්ලන්ගේ මේක මග ඇරෙන තවත් කල් යනවා. ඒත් එක්කම තමයි මම කලින් සඳහන් කරා ඔයගොල්ලෝ මව් කිරි ලබා දෙන නිසා බබාලට තම මව් කිරි ලබා දෙනවනේ කාලෙත්. ඒ නිසා මව් කිරි වතුර වැඩිපුර බීලා පළතුරු ගස් ලැබු අඹුල් කෙසෙල් වගේ පළතුරු ටිකක් වැඩිපුර කාලා මැල්ලුන් ටිකක් වැඩිපුර කාලා කැෆේන්, තේ, කෝපි කියන දේවල් අඩු කරලා බබාලට කිරි ටිකක් වැඩිපුර දෙන්න. ඉතින් මේකෙන් ගොඩාක් දුරට මේ පුංචි පැටවුන්ට එන මේ බඩ වියලීමේ තත්වය බබාලට මේ දවස් ගණන් කක්ක නොයා ඒගොල්ලෝ අපහසුයෙන් බඩ පුරව දාලා ඉන්න තත්ත්වය අඩු කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේ කාලේ මම මගේ පුංචි පුතාට කරපු ව්‍යායාම මොනවද කියලා. ඉතින් පළවෙනියටම මම මගේ පුංචි පුතාව ගොඩාක් වෙලාවට ටමි ටයිම් දාපු අම්මා කෙනෙක්. ඉතින් මම පුරුද්දක් විදිහට මේ වගේ කාලවලට ටිකක් වැඩිපුර බබාට ටමි ටයිම් දාන්න උත්සාහ කරා. මේ ටමි ටයිම් දාපුවම පොඩ්ඩක් බඩ තැලෙනවානේ. ඉතින් එතකොට ඉතින් මෙයාට පොඩ්ඩක් ගුරුස් යන්න බලනවා, පොඩ්ඩක් බඩ බුරුල් වෙන්න බලනවා. ඉතින් මේ ටමි ටයිම් දානවා කිව්වහම මැට් එකකම මෙයාව දාගෙන ඉන්න ඕනේ
ඕනේ නැහැ. ඔයගොල්ලන්ට ඔඩොක්කුවේ උනත් තියාගන්න පුළුවන්. ඔයාලට මේ පපුව උඩ උනත් යාව තියාගෙන ඉන්න පුළුවන් මොනින් අතර තියාගෙන. ඉතින් මේ කොයිම හෝ ක්‍රමයකට ඔයගොල්ලන්ට පුළුවන් මේ බබාව ටමි ටයිම් දාන්න. ඉතින් මේ අතර තිබ්බහම ඒගොල්ලන්ගේ වාතය පිට වෙන්න බලනවා. අර අනවශ්‍ය විදිහට බඩ පුරව දාලා තියෙන ගතිය මේ ටමි ටයිම් හරහා අඩු වෙන්න බලනවා. ඒත් එක්කම තමයි අපිට පුළුවන් මේගොල්ලෝ පෙකඩිය මෙතන තියෙනවනේ. ඉතින් මේක වටේට මේ ඔයගොල්ලෝ ඔරලෝසුවක් හැඩයට මෙන්න මේ විදිහට මේගොල්ලෝගේ බඩ හොඳට පිරිමදින්න. මෙන්න මේ විදිහට. මේක හොඳ මසාජ් එකක්. බබාලගේ ක්ලොක් වයිස් මේ විදිහට ක්ලොක් එකක් විදිහට ඕගොල්ලෝ ක්ලොක් එක කටෝ යන විදිහට මෙන්න මේ විදිහට බබාලගේ බඩ පිරිමදින්න. ඉතින් ඒත් එකම තමයි ඔයගොල්ලන්ට පුළුවන් ඒක වගේම ක්ලොක් එකක් විදිහට මේ මෙන්න මෙහෙම එක තැනක්. මෙන්න මේ විදිහට රවුන්ඩ් කරගන්න. මෙන්න මේ විදිහට රවුන්ඩ් 3ක් විතර. ආයෙත් තව රවුන්ඩ් 3ක් විතර. ආයෙත් මේ හරිය තව රවුන්ඩ් 3ක් විතර. ආයෙත් මේ හරිය තව රවුන්ඩ් 3. අන්න ඒ විදිහට මෙන්න මේ විදිහට එක්සර්සයිස් කරන්නත් පුළුවන්. ඒත් එකම තමයි ඔයගොල්ලන්ට තව කරන්න පුළුවන් දෙයක් තමයි මේ පුංචි පැටවුන්ගේ කකුල් මෙන්න මේ විදිහට හොඳට කකුල් දෙක උස්සන්න පුළුවන්. උස්සන්න කකුල් දෙක නැවත පාත් කරන්න. මේ විදිහට කකුල් දෙක උස්සන්න කකුල් දෙක නැවත පාත් කරන්න. මේ විදිහට කකුල් දෙක එකවර උස්සන්න. දැන් මට මේ මෙයාගේ එකවර මේක උස්සන්න අමාරුයි. මෙන්න මේ විදිහට එකවර උස්සන්න එකවර පාත් කරන්න. එකවරම මේක කරන්න. ඔයාලා එක කකුල ගානේ මෙහෙම කරන්නත් පුළුවන්. මේ විදිහට ඒත් එකම තමයි ඔයාලට මේ කකුල් දෙකම එකවර උස්සන්න එකවර පහත් කරන්න පුළුවන්. මට දැන් මේක කරන්න අමාරුයි. මෙයාව නම් මේ බබාලගේ කරන්න ඒක ගැලවුණා. බබාලයි කරන්න ලේසියිනේ. ඉතින් මෙන්න මේ විදිහට මේකත් කරන්න. මේක මෙහෙම පහත් කරන්න. මෙන්න මේ විදිහට බබාලයි මෙන්න මුස් කරන්න. විදිහට පහත් කරන්න. මෙන්න මේ විදිහට උස් කරන්න. මෙන්න මේකෙන් මේගොල්ලන්ගේ බඩ පොඩ්ඩක් මෙතන තද වෙන කෙනෙකුත් මේගොල්ලන්ට මේක පහසු වෙනවා. මේගොල්ලන්ට කියන එකට. ඒත් එකම තමයි මට මේකෙන් නම් කරන්න අමාරුයි ඒක. බයිසිකල් පදින්නේ. අන්න ඒ බයිසිකල් පදින විදිහටත් මෙන්න මෙහෙම කකුල කරකවන්න පුළුවන්. කකුල් දෙක එකවර කකුල් දෙක වෙනම මෙන්න මේ විදිහට කරන කෙනොත් අර බයිසිකල් පදිනා වගේ කරන කෙනොත් බබාලගේ මේ බඩේ තියෙන ගෑස් අඩු වෙලා බබාලගේ බඩ බුරුල් වෙන්න ඒකත් බලපානවා. ඉතින් ඔය එක්සර්සයිස් ටික කරන අතරතුරම ඔයගලුන්ට පුළුවන් බව නාවන වෙලාවට හරි නැත්නම් විශේෂයෙන්ම හයකට අරගෙන ගිහිල්ලා හරි ටිකක් සාමාන්‍ය උණු වතුරකේ බබාව ටිකක් බඩ හොඳට බඩත් වැහෙන මට්ටමටම වතුර දාලා බබාව පොඩ්ඩක් ඒ වතුර එකේ බස්සලා තියලා බබාගේ බඩ මේ චුට්ටක් පිරිමදින්න මෙහෙම රවුමට අත ගන්න අර උණු වතුරත් එක්ක යාට තියෙන සනීපෙත් එක්කම චුට්ටක් මෙහෙම කරලා බලන්න. ඉතින් මේ දේවල් කරලා බලනකොට නම් මට නම් දවසක් දෙකක් යනකොට අනිවාර්යයෙන්ම පළවෙනි දවසේ මේ දේවල් කරන්න ගත්ත දවසේ නොගියත් දෙවෙනි දවසේ වෙනකොට මේකෙන් ප්‍රතිඵල ඇවිල්ලා ඉතින් එයාට කක් කියනවා. ඉතින් අද මම කතා කරේ මගේ පුංචි පැටියට මම එයාට බඩ වේලපුවාම එයාට කක් කියන්නේ නැති වුනහම මම කරපු දේවල් සහ ඉතින් මට මේ දේවල් වලින් මට ප්‍රතිඵල ලැබුණු දේවල් ගැන තමයි මම ඔයගොල්ලොත් එක්ක මේ කතා කරේ සහ ඔයගොල්ලොත් එක්ක මම ආදරෙන් බෙදාගත්තේ. ඉතින් මං හිතනවා මම අද මේ ගෙනාපු වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ඉතින් මේ පුංචි පැටවුන් ගෙවන මේ අපහසු කාලේට පහසුවක් වෙන්න මගේ මේ වීඩියෝ එකක් උදව්වක් වෙනවා නම් ඒක තමයි මගේ එකම සතුටයි. ඉතින් එහෙනම් ආයෙමත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන ඔයගොල්ලොත් බලන්න එනකන් අම්මලා බබාලා හැමෝම ආදරෙන් පරිස්සමින්. එහෙනම් අපි ගිහින් එමු.